අද වීඩියෝ එකෙන් පෙන්වන්නේ ෆිලිප් අයිලන්ඩ්ස් කියන මෙල්බර්න් වල තියෙන ස්පෙෂලි කැන්ගරූස්ලා ඉන්න අයිලන්ඩ් එකක් බලන්න අපි යනවා. ගොඩක් අය මේකට ගිහිල්ලා ඇති. මේක ගොඩක් කොමන් ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක්. ඉතින් අපේ රිසයිඩ් වෙලා ඉන්න ගෙදර ඉඳන් ෆිලිප් අයිලන්ඩ් යන්න සාමාන්‍යයෙන් 2 hour විතර ඩ්‍රයිව් එකක් වෙනවා. ඉතින් මේ යන ගමන් මම වීඩියෝ ගත්තේ ලස්සන ලොකේෂන්ස්. අපි ගියපු ගමන් පළවෙනියටම බැස්සේ බීච් එකකින්. මෙතන පොඩි පියර් එකක් වගේ තියෙනවා. පයින් ගිහිල්ලා චුටක් ඕෂන් එක ඇතුළට යන්න. ඉතින් අපි ඒ යනකොට මේ වගේ ක්‍රූස් නිකන් ටුවර්ස් වගේ තියෙනවා. අපි නම් ඒකේ ගියේ නැහැ. ඒ වුණාට මම ඒකේ පොඩි වීඩියෝ එකක් ගත්තා. ඒක අර එන්ජොයි කරන අයට ඒකටත් පේ කරලා යන්න පුළුවන්. පොඩි මට මතක විදිහට 30 minutes වගේ ටුවර් එකක් තමයි. ඒකේ ඔප්ෂන්ස් තියෙනවා. ඒකත් බලලා අපි දැන් මේ ඩ්‍රයිව් කරගෙන යන්නේ ෆිලිප් අයිලන්ඩ් එක පොඩි සූ එකක් වගේ. හැබැයි සත්තු නිදහසේ ඇවිදිනවා, කූඩු කරලා නැහැ. ඒක බලන්න තමයි අපි යන්නේ. ගියපු ගමන් ඉතින් මෙතන පොඩි නිකන් පොන්ඩ් එකක් වගේ තියෙනවා. බ්ලැක් කලර් ස්වෝන්ස්ලා, ඩක්ස්ලා ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එකේ මම ඉතුරු ටික අපි දැකපු එක සත්තුන්ව ඔයාලට පෙන්නන්නම්. මේ ෆිලිප් අයිලන්ඩ් එකේ ස්පෙෂලිටි එක තමයි අපිට සත්තුන්ට කෑම දෙන්න ෆ්‍රීඩම් එක තියෙනවා. සත්තු ළඟටම යන්න පුළුවන්, සත්තුන්ව අත ගන්න පුළුවන්, අල්ලන්න පුළුවන්, ඒගොල්ලොත් එක්ක ෆොටෝස් ගන්න පුළුවන්. ඒක තමයි මේකේ මම ආසම දේ. ස්පෙෂලි මෙයාත් මේ ඕස්ට්‍රේලියාවල යුනික් සතෙක්. මේ කැන්ගරූස්ලා තමයි ගොඩක් ෆිලිප් අයිලන්ඩ් එකේ කොමන්. කැන්ගරූස්ලා ගොඩාක් ඉන්නවා. ඔයගොල්ලෝ ගිහලා තියෙන අය දැකලා ඇති. ගිහිලා නැති අය ඉන්නවනම් අනිවාර්යෙන් යන්න. මොකද එච්චර ගණනුත් නැහැ. ඒ වගේම අර ආසයි අපිට කැන්ගරූස්ලා අර කන්න දෙනවා, කැන්ගරුන්ට කෑම දෙන්න දෙනවා. එතකොට ඒ වගේම තමයි කොආලා ඉන්නවා. මේ ඉන්නේ කොආලා කෙනෙක්. කොආලාගේ නම් ළඟට යන්න දෙන්නේ නැහැ. කැන්ගරූස්ලාව නම් ඕනේ තරම් ෆීඩ් කරන්න දෙනවා. අපි සත්තු සෙරම් බලලා ඊට පස්සේ කෝව්ස් බීච් කියලා ඒ ෆිලිප් අයිලන්ඩ් එකේ අයිනේ තියෙන බීච් එකට ආවා. අවිල්ලා ගොඩක් හවස් වෙනකන් එතෙන් වෙලා ඉඳගෙන මම සාමාන්‍යයෙන් අර සීනරීස් බලාගෙන ඉන්න කැමති ඉඳගෙන මිනිසුන්ගේ මූව්මන්ට්ස් ඔබ්සර්ව් කරන්න හරිම කැමති. ඒ නිසා ඉතින් මෙතෙන් වෙලා ඉඳගෙන අවස සන්සෙට් එක වෙනකම් ගොඩාක් වෙලා හිටියා. සන්සෙට් එක හරිම ලස්සනයි. මේ ඔයාලට පේන ඇති ගෝල්ඩන් අවර් එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ආසයි අය ඉන්නවා නම් මගේ channel එක subscribe කරලා join වෙන්න. තව ගොඩාක් මේ වගේ travel videos edit කරලා upload කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා.